අපි කලින් වීඩියෝ එකේදී player input actions කියලා action asset එකක් හදාගත්තා. ඒකෙදී අපි player move කරන්නයි jump කරන්නයි අදාළ වෙන බටන් ටිකත් assign කරගත්තා ඒකට. මේ වීඩියෝ එකේදී අපි බලන්නේ වැඩි කෝඩ් නොකර කොහොමද player ට input ලබා දෙන්නේ කියලා. ඒකට මම මුලින්ම කරන්නේ hierarchy එකේ right click කරලා 3D වලින් plane එකක් දානවා ground කියලා. ඊට පස්සේ මම player කෙනෙකුත් දානවා 3D object වලින් capsule එකක් විදිහට. ඊට පස්සේ මේ player ට add component වලින් එතන search කරලා ගන්නවා player input කියන component එක. මේකේ අපිට බලා ගන්න පුළුවන් actions කියලා එකක් තියෙනවා. ඒ actions කියන එකට අපි කලින් හදාගත්ත input action asset එක දාගන්නවා. මේක දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ යට තියෙන behavior කියලා එකක්. ඒකේ තියෙනවා drop down menu එකේ send message, broadcast message, ඊට පස්සේ invoke your event, invoke C# event කියලා. මේකෙදී අපි කතා කරන්නේ send messages සහ invoke your event ගැන. මේකේ මම අලුත් ස්ක්‍රිප්ට් එකක් හදා ගන්නවා. ඒ හින්දා මම මුලින්ම ස්ක්‍රිප්ට් වලට ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ස්ක්‍රිප්ට් ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා අලුතෙන් C# ස්ක්‍රිප්ට් එකක් හදා ගන්නවා. player control කියලා. ඊට පස්සේ මම මේ හදාගත්ත player control කියන ස්ක්‍රිප්ට් එක ගෙනල්ලා දානවා අපේ player ට. මුලින්ම අපි බලමු player input වල තියෙන මේ send message කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේක හරියට වැඩ කරන්නේ නිකන් magic එකක් වගේ. ඒ කියන්නේ function එකේ නම හරියට තිබ්බොත් එහෙම මේක ඔටෝ වැඩ කරනවා. මේක උදාහරණයක් විදියට අපි කෝඩ් වලින්ම බලමු. මම මේකේ player control code එක open කරගන්නවා. මේකේ මම namespace එක පාවිච්චි කරනවා. input system එකේ ඊළඟට මම කරන්නේ දැන් අපේ input action වල තියෙන්නේ move එකයි jump එකයි. මේක වැඩ ගන්න අපි කෝඩ් එක ලියන්න ඕන. මුලින්ම අපි jump එකට හදාගමු. ඒක ලේසි. private void jump මේකේ jump වෙනුවට අපි ඉස්සරහට දාන්න ඕන on කියලා. ඊට පස්සේ අපි print එකක් දෙමු. jump action කියලා. අපි ඊළඟට බලමු move එකට කොහොමද ලියන්නේ කියලා. ඒකෙදී අපි ලියන්න ඕන private void on move. මේකෙදී අපිට value ටිකක් හම්බෙන හින්දා අපි ඒක ගන්න ඕන. ඒකට ලියන්න ඕන input value විදිහට පැරාමීටර් එකක් ගත්තා. ඊට පස්සේ අපි vector 2 එකක් හදා ගන්න ඕන මේ input එක ගන්න. input එකේ value ගන්න. ඒකට move input කියලා variable එකක් හදාගත්තා. ඊට පස්සේ value වල get vector 2 විදිහට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක print කරලා බලමු. move action කියලා දෙමු. දැන් මේක save කරනවා. දැන් මේක හරියට වැඩ කරනවා නම් අපි play කරාට පස්සේ මේ console වල අපි කලින් හදාගත්ත දේවල් ටික print වෙන්න ඕන. move වලට අදාළ ටික print වෙනවා. jump එකට අදාළ ටිකත් print වෙනවා.
දැන් අපි බලමු කොහොමද මේක send message නැතුව invoke unity event වලින් වැඩ කරන්න කියලා. මේකෙදී අපි කරන්න ඕන මුලින්ම යන්න ඕන අපේ script එකට. මම දැන් මේ ටික කමෙන්ට් කරනවා. මේකෙදී අපි ලියන්න ඕන public විදිහට. public void on jump කියලා මේක ලියන්න ඕනේ. මේකේ දාන්න ඕන නිකම්ම jump කියලා හරි වෙන නමකින් හරි මේකේ දෙන්න පුළුවන්. මේකේ හැබැයි අපි පැරාමීටර් එකක් දෙන්න ඕන. input action callback context විදිහට. ඊළඟට මේ බටන් එක perform කරන වෙලාවට විතරයි මේක වැඩ කරන්න ඕන. ඒකට මම ලියනවා if context dot performed කරනවා නම් print jumping. ඊළඟට move එකට public void movement කියලා ගමු මේක. මේකෙත් පැරාමීටර් එකක් දෙන්න ඕන. input action callback context ඊට පස්සේ කලින් වගේම vector 2 එකක් හදනවා move input කියලා. ඒක ලියනවා context dot read value vector 2. මේක print කරනවා moving කියලා. දැන් අපි Unity එකට ගිහිල්ලා මේ Unity වල මෙතනයි invoke unity event තේරුවට පස්සේ මෙතන පෙන්නනවා events කියලා. events වල යට අපි හදාගත්ත context එක තියෙනවා මේ player කියන context එක මෙතන player විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතන මේ move callback context එකට අපේ player control එක ඇදලා දාලා මෙතන no function කියන එකේ player control එක තේරුවා. මේක අපි move එක විදිහට තමයි දෙන්න ඕන. මෙතන jump එකේදී මේක ඇදලා දැම්මා මෙතනට no function වල player control තේරුවා jump එක තේරුවා. දැන් අපිට ආපහු සැරයක් play කරලා බැලුවොත් කලින් වගේම jumping කියන එක වැඩ කරනවා move කියන එකත් වැඩ කරනවා.